සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද අරගෙන ඇවිල්ලා තියෙනවා ක්‍රීම් බනිස් හදාගන්න විදිය. ඉතින් බේකරියෙන් කඩෙන් ගන්නවා වගේම රසට සොෆ්ට් එකට අපිට පුළුවන් ගෙදරදීම ක්‍රීම් බනිස් හදාගන්න. ඒ වගේම අද මම මේ බනිස් වලට බිත්තර එකතු කරගන්නේ නැතුව තමයි හදාගන්න යන්නේ. ඉතින් එමනම් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම ඊස්ට් එක පිපෙන්න තියාගන්නයි යන්නේ. ඒකට මෙතන මද රස්නේ වතුර අරගෙන තියෙනවා මිලිලීටර් 60. ඊස්ට් එකතු කරගන්නවා තේ හැඳි 1/2. ඒත් එක්කම සීනි තේ හැඳුනුත් එකතු කරගන්නවා. දැන් මේ දේවල් ටික හොඳින් කලවම් කරලා භාජනයේ උඩ පියනකින් වහලා විනාඩි 10ක් විතර පිපෙන්න තියාගන්න. මේ තියෙන්නේ හොඳින් පිපුණු ඊස් මිශ්‍රණය. මම දැන් මේක වෙනම පැත්තකින් තියාගන්නවා. මෙතන මම ටිකක් ලොකු බෝල් එකක් අරගෙන තියෙනවා. ඒකට පිටි එකතු කරගන්නවා ග්‍රෑම් 300. මේ ගන්න පිටි ටික හොඳින් හලලා අරගන්න. ඊළඟට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 60. ඒත් එක්කම ලුණු තේ හැඳි භාගයක්. ඊළඟට එකතු කරගන්නවා දිය කරගත්තු මාගරින් ග්‍රෑම් 50. ඒත් එක්කම එකතු කරගන්නවා කිරි මිලිලීටර් 120. මේ ගන්න කිරි ටික කාම උෂ්ණත්වයේ තියෙන්න ඕන. ඊළඟට කලින් පිපෙන්න තියාගත්තු ඊස්ට් ටික එකතු කරගන්නවා. දැන් අපිට පුළුවන් පිටි වලට එකතු කරගත්තු දේවල් ටික හොඳින් කලවම් කරගෙන ඩෝ එක හදාගන්න. ඉතින් අපි මෙතනදී හදාගන්න ඕන ටිකක් ඇලෙන ඩෝ එකක්. ඒක නිසා අපි එකතු කරගත්තු කිරි ප්‍රමාණය මදි වගේ නම් ඔයාලට පුළුවන් කිරි ටිකක් හෝ වතුර ටිකක් එකතු කරගන්න. ඒ වගේම වතුර ගතිය වැඩි වගේ නම් පිටි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ මම එකතු කරගත්තු කිරි ප්‍රමාණයක් ටිකක් විතර මදි. ඒක නිසා මම මේ විදිහට වතුර මේස් හැඳි දෙකක් එකතු කරගන්නවා. දැන් මේ විදිහට හොඳින් කලවම් කරමින් පිටි ටික එකතු කරගන්න. දැන් ඔයාලට පේන ඇති සම්පූර්ණයෙන්ම පිටි ටික එක ගුලියකට ඇවිත් තියෙනවා. මේ විදිහට ඩෝ එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් පිරිසිදු මතු පිටක් උඩට දාලා විනාඩි 15ක් විතර හොඳින් නීට් කරගන්න. විනාඩි 15ක් 20ක් මේ විදිහට නීට් කරගෙන යද්දි ඩෝ එකේ ඇලෙන ගතිය, ඒ කියන්නේ තෙත ගතිය නැති වෙලා මේ පේන විදිහට ඩෝ එක සොෆ්ට් වෙනවා. එතකොට අපිට පුළුවන් මේ ඩෝ එක පිපෙන්න තියාගන්න. දැන් හදාගත්ත ඩෝ එක මේ විදිහට භාජනයක් ඇතුලෙන් තියලා ඩෝ එක වටේටම තෙල් ටිකක් හෝ බටර් ටිකක් ගා ගන්න. දැන් ඩෝ එක දාලා තියෙන භාජනය උඩින් කවර් කරගෙන ඩබල් සයිස් වෙනකන් තියාගන්න. මේ තියෙන්නේ පැයක් විතර පිපෙන්න තියාගත්තු ඩෝ එක. දැන් අපිට පුළුවන් මේ ඩෝ එක බෝල් එකකින් අයින් කරගෙන කොටස් වලට වෙන් කරගන්න. දැන් මේ ඩෝ එක නැවතත් පිරිසිදු මතු පිටක් උඩට දාලා මේ පේන විදිහට රවුමට හදාගෙන කොටස් වලට වෙන් කරගන්න. ඉතින් මේ හදාගත්ත ඩෝ එකෙන් අපිට පුළුවන් කඩින් ගන්නවට වඩා ටිකක් ලොකු බනිස් 10ක් 12ක් විතර හදාගන්න. ඩෝ එක කොටස් වලට වෙන් කරගත්තට පස්සේ පිටි කොටස් ටික බෝල හදාගන්න ඕන. ඉතින් මේ විදිහට එක පිටි කොටසක් අරගෙන උඩින් ඇදලා යටිපැත්තට නවා ගන්න. ඊට පස්සේ එකතු වෙන කොන් ටික මේ පේන විදිහට එකතු කරලා බෝලයක් හදාගන්න. දැන් හදාගත්ත පිටි බෝලේ උඩ මෙන්න මේ පේන විදිහට ඇඟිලි වලින් තද කරලා තුනී කරගන්න. ඊළඟට මේ විදිහට හදාගන්න පිටි බෝල ටික ට්‍රේ එකකින් තියාගන්න. ට්‍රේ එකේ තෙල් ටිකක් හෝ බටර් ටිකක් ගාලා අරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයිල් පේපර් එකක් දාලා අරගන්නත් පුළුවන්. දැන් අපි නැවතත් මේ පිටි බෝල ටික විනාඩි 20ක් 30ක් විතර පිපෙන්න තියාගන්න ඕන. ඒ වගේම උඩින් කවර් කරගන්න. මේ තියෙන විනාඩි 20ක් 25ක් විතර කාලයක් පිපෙන්න තියාගත්තු පිටි බෝල ටික. දැන් ඔයාලට පේන ඇති ඒක බනිස් එකක් සයිස් එකටම පිපිලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ පිටි බෝල උඩින් කිරි ටිකක් ගා ගන්න. ඉතින් මේ ගන්න කිරි ටිකත් කාම උෂ්ණත්වයේ තියෙන්න ඕන. ඒ වගේම oven එකත් ප්‍රීහීට් කරගන්න සෙල්සියස් එක 170ට විනාඩි 15ක් විතර. මේ විදිහට පිටි බෝල උඩින් කිරි ටික ගාගත්තට පස්සේ අපිට පුළුවන් සෙල්සියස් එක 170ට විනාඩි 15ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 25ක් 30ක් විතර කාලෙකදී මේ බනිස් ටික බේක් කරගන්න. ඉතින් ඒ වගේම oven එකෙන් oven එකට උෂ්ණත්වය වෙනස් වෙන නිසා මේ යන කාල වේලාව වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන මේ විදිහට බේක් කරගත්තු බනිස් ටික ඔයාලට පේන ඇති ඒ ටික හොඳ සොෆ්ට් එකට තියෙනවා කඩින් ගන්නවා වගේම. දැන් අපි මේ බනිස් ටික හොඳින් නිවෙන්න තියාගන්න ඕන. මම දැන් මේ බනිස් ටික කූලින් රැක් එකක් උඩින් දාලා නිවෙන්න තියාගන්නවා. බනිස් ටික හොඳින් නිවුණාට පස්සේ අපිට පුළුවන් අයිසින් ටික හදාගන්න. ඉතින් ඒකට මම මෙතන අරගෙන තියෙනවා කාම උෂ්ණත්වයේ තියෙන මාගරින් මේස් ඇඳි දෙකක්. දැන් මේ මාගරින් ටික හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වෙල්ලා තේ හැඳි කාලක් විතර. ඊළඟට එකතු කරගන්නවා අයිසින් සුගර් මේස් හැඳි දෙකක් මුලින්ම. ඊට පස්සේ මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන.
කලින් එකතු කරගත්තු අයිසිං සුගර් ටික හොඳින් කලවම් වුණාට පස්සේ තවත් අයිසිං සුගර් මේසැඳි 3ක් එකතු කරගෙන කලවම් කරගන්නවා. ඉතින් මෙතනදී වැනිලා වෙනුවට ඔයාට කැමති ෆ්ලේවර් එකක් මේ අයිසින් එකට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ පේන පදමට තමයි මම අයිසින් එක හදාගත්තේ. ඉතින් මේ අයිසින් එක ඔයාට ඝනවට හදා ගන්න ඕන නම් තව අයිසින් සුගර් මේසැඳි දෙකක් විතර දාලා හොඳින් කලවම් කරගන්න. දැන් අපිට පුළුවන් මේ හදාගත්ත අයිසින් ටික බනිස් වල ගා ගන්න. ඉතින් මතක තියාගන්න බනිස් ටික හොඳින් නිවිලා තියෙන්න ඕන අයිසින් ටික ගා ගන්න. බනිස් එකේ අයිසින් ටික ගාගත්තට පස්සේ අපිට පුළුවන් තවත් බනිස් එකක් අරගෙන මේ පේන විදිහට අලව ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඉතුරු බනිස් ටිකත් හදා ගන්න. මේ විදිහට ඔයාලටත් පුළුවන් ක්‍රීම් බනිස් ටිකක් හොඳ පිරිසිදුවට ගෙදරදීම හදා ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ බනිස් ටික කඩින් ගන්නවා වගේම හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. එහෙමනම් අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.